දැන් WhatsApp වල Perplexity තියෙනවා. ඔව් මීට කලින් ඔයාලට මතක ඇති WhatsApp වලට ChatGPT එක්ක chat කරන්න පුළුවන් නම්බර් එකක් රිලීස් කරා. ඔන්න දැන් Perplexity වල අන්න එහෙම නම්බර් එකක් තියෙනවා. ඉතින් ඔයාලට වෙබ් එකෙන් බැරි නම් මොබයිල් ඇප්ලිකේෂන් එකකිනුත් බැරි නම් මෙන්න මේ විදිහට WhatsApp එකකින් උනත් Perplexity use කරන්න පුළුවන්. ඒකදී අපේ ප්‍රශ්න වලට answers ඒ වගේම මූලාශ්‍රය ඒ වගේම image generation වගේ දේවල් කරගන්න හැකියාව තියෙනවා. තව අලුත් features එහෙමත් ඉස්සරහට එනවා කියලා තමයි කියන්නේ. මමත් මේක try කරලා බැලුවා මෙන්න මේ විදිහට. ඒකෙදි මම මුලින්ම කරේ what are the most popular tech updates කියන එක search කරපුවා. එතකොට මේ වගේ response එකක් ලැබුණා. ඊළඟට මම කරේ මගේ image එකක් upload කළා ඒක ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන ඉමේජ් එකක් විදිහට හදාගත්තා ඒක. එතකොට මේ වගේ ඉමේජ් එකක් තමයි ලැබෙන්නේ. හැබැයි පොඩ්ඩක් විතර ඒක මට වඩා නම් වෙනස්. ඒ වුණාට ඒ මම අප්ලෝඩ් කරපු ඉමේජ් එක හැටියට වෙන්නේ නැති. කොහොම වුණත් අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔන්න ප්‍රොෆෙෂනල් ඉමේජ් එකක් හදාගන්න හිතන් හිටපුවාට මේක හොඳ chance එකක්. ඉතින් ඔයත් කම්මැලි වෙලාවට එහෙම මේ Perplexity එක අලුත් දෙයක් ඉගෙන ගන්න, හොයලා බලන්න, chat එකක් එහෙම දාලා බලන්න. මේ තමයි ඒ නම්බර් එක. එහෙනම් තව අයට මේක දැනගන්න share කරන්න. ඒ වගේම තව මේ වගේ interesting දේවල් ඔයාට දැනගන්න ඕන නම් දැන්ම අපිව follow කරලා තියාගන්න.